ආයුබෝවන්. අදත් ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම කියලා දෙන්න යන්නේ කිරිබත් එකක් හරියටම කැඩෙන්නේ නැතුව රයිස් කුකර් එකේ හදාගන්න විදිහ. ඒත් එක්කම ඔන්න මම කටට සැරට ලුණු මිරිසක් හදන විදිහත් කියලා දෙනවා. දැන් අපි බලමු මේ කිරිබත් හදන්න අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මම මෙතන අරන් තියෙනවා සුදු කැකුළු ග්‍රෑම් 500ක්. ඔයාලට රතු කැකුළු උනත් ගන්න පුළුවන්. ඊළඟට මිටි කිරි කෝප්ප 3ක්. මං කිව්වා වගේම අද මම කිරිබත් එක හදන්නේ රයිස් කුකර් එකේ. ඉතින් රයිස් කුකර් එකේ ලේසියෙන්ම කිරිබත් හදාගන්න පුළුවන්. මුලින්ම හොදාගත්ත හාල් ටික අපි මේ විදිහට රයිස් කුකර් එකට එකතු කරගන්නවා. හාල් ටික 3 පාරක් විතර හොඳට හොදලා කරලා තමයි මේ විදිහට එකතු කරගන්න ඕනි. හාල් සහ මිටි කිරි වලට අමතරව අපිට මේකට වතුර සහ ලුණු තේ හැන්දක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් වෙනදා දාන වතුර ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩියෙන් අපි හාල් එකට වතුර එකතු කරගමු. වෙනදා ඔයා මැද ඇඟිල්ලේ පළවෙනි පුරුකට වතුර එකතු කරනවා නම් ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් එකතු කරගන්න ඕන වතුර. දැන් අපි රයිස් කුකර් එක කුකින් මෝඩ් එකට දාලා වහලා බත් එක ඉදෙන්න තියාගමු. ඊළඟට මම මිටි කිරි එකට ලුණු තේ හැන්දක් විතර මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මම බත් එකට ලුණු එකතු කරේ නැහැ. ඔයාලට කැමති නම් බත් එකට ලුණු එකතු කරගන්න පුළුවන්. මම නම් මිටි කිරි එකට ලුණු එකතු කරලා තමා ලුණු රසය හදාගන්නේ. දැන් අපේ බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. මේ වෙලාවේදී අපිට පුළුවන් මිටි කිරි කෝප්ප 3 මේ විදිහට එකතු කරගන්න. ඊළඟට අපිට මේ විදිහට බත් එකත් එක්ක කිරි ටික හොඳට මිශ්‍ර වෙනකන් මේ විදිහට හැඳි කාමින් කිරිබත් එක හදාගන්න පුළුවන්. ඔන්න දැන් හොඳ සුවඳකුත් එක්ක අපේ කිරිබත් එක හැදිලායි තියෙන්නේ. දැන් අපි කිරිබත් එක කෙසෙල් කොලයකට දාලා කැට කපා ගන්න හදාගමු. කෙසෙල් කොලයක් ගන්නකොට ඔයාලා හරි ගානට කපාගෙන මදකින්නේ හොඳට රත් කරගෙන ඒ වගේම නාරටියක් එහෙම තියෙනවා නම් ඒකත් අයින් කරගෙන තමයි ගන්න ඕනේ. නැත්තම් කෙසෙල් කොලේ ඉරෙන්න බලනවා. එතකොට අපිට හරියට හදාගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට කිරිබත් ටික කෙසෙල් කොලයක් උඩට දාලා අපි හොඳට තවත් කෙසෙල් කොලයකින් මේක අවශ්‍ය කරන හැඩයට තවා ගන්න ඕනි. මම මෙතන හදාගන්නේ කිරිබත් 4 හැඩයට. ඒක නිසා මේ විදිහට කිරිබත් ටික හොඳට තද වෙන්න ඉස්සෙල්ලා තවාගෙන ඊට පස්සේ කොන් ටික හදාගන්න ඕනි. දැන් අපි මේ විදිහට හදාගත්ත කිරිබත් එක කැට කපා ගමු. මං 4 හැඩයට මෙතන කපා ගන්නේ. මේකෙන්ම ඔයාලට අලුව කැඩේ හැඩයට උනත් කිරිබත් ටික කපා ගන්න පුළුවන්. දැන් අපි කපාගත්ත කිරිබත් ටිකක් වෙලා වේලෙන්න තියලා තමයි මේ විදිහට වෙනම arrange කරගන්න ඕනේ. මොකද වේලෙන්න වෙලාව මදි වුණොත් උණුවෙන්ම අපි ප්ලේට්ස් වලට බෙදා ගන්නව නම් තමයි මේ කිරිබත් ගොඩක් වෙලාවට කැඩෙන්න බලන්නේ. ටිකක් වෙලා වේලෙන්න තියලා මේ විදිහට අයින් කරගත්තොත්
කැඩෙන්නේ නැතුව අපිට ලස්සනට පිළිගන්වන්න පුළුවන්. ඔන්න දැන් අපේ කිරිබත් ටික රයිස් කුකර් එකේ ලේසියෙන්ම කැඩෙන්නේ නැතුව හරියටම හදාගත්තා. ඊළඟට අපි බලමු කටට සැරට අපි කොහොමද ලුණු මිරිසක් හදාගන්නේ කියලා. ලුණු මිරිස හදන වංගෙඩියටම මම මේ විදිහට අමුද්‍රව්‍ය ටික එකතු කරගන්නවා. මුලින් කෑලි මිරිස් තේ හැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම උම්බලකඩ වලින් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. උම්බලකට දැම්මහම ගොඩක් රසයි. ඔයාලා කැමති නැත්නම් නොදා වුණත් හදන්න පුළුවන්. ඊළඟට මම ලුණු තේ හැන්දක් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මම සුද්ධ කරගෙන සෝදාගෙන කපාගත්ත රතු ලුණු ගෙඩි 7ක් 8ක් විතර මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට ලොකු ලුණු වලින් උනත් හදන්න පුළුවන්. ඒ වුණාට ලුණු මිරිසකට අවශ්‍ය රසයි ගුණයි දෙකම තියෙන්නේ රතු ලුණු වල. ඊළඟට අපි මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම හොඳට කොටා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් දෙහි බෑයක විතර යුෂ මේකට එකතු කරගන්න. දැන් ඉතින් ඔන්න අපි කටට සැරට හදාගත්ත ලුණු මිරිසත් ලෑස්ති. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දුන්නේ ලේසියෙන්ම වැඩි වැඩ නැතුව රයිස් කුකර් එකේ කැට කැඩෙන්නේ නැතුව හරියටම කිරිබතක් හදාගන්න විදිහ. ඒකටම හරියන කට්ට සම්බෝලයක් එහෙම නැත්තම් ලුණු මිරිසක් හදන විදිහත් අද මං ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒ වගේම මේ විදිහට ලස්සන්ට ඒක arrange කරලා ඔයාලට විශේෂ අවස්ථාවකට පිළිගන්වන්න, ඒ වගේම ළඟ එන අවුරුද්දට හදන්නත් පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ලබා ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් තවත් දවසක අලුත් රෙසිපි එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.